අද අපි හදන්න යන්නේ චොක්ලට් බිස්කට් පුඩින් එකක්. මේකට ප්‍රධාන වශයෙන් ඕන වෙන්නේ චොක්ලට් බිස්කට් පැකට් එකක්. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මම මෙතන මුලින්ම චොක්ලට් බිස්කට් පැකට් පොඩි දෙකක් අරගෙන තියෙනවා. එතකොට අපි මුලින්ම කරන්න ඕනේ චොක්ලට් බිස්කට් එක අරගෙන එකින් එක අයිසින් ටිකයි බිස්කට් ටිකයි වෙන් කරගන්න ඕනේ. මේකට මේ බිස්කට් නැති වුණාට කමක් නැහැ. ඕනම චොක්ලට් බිස්කට් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන් ක්‍රීම් තියෙන ඒවා. ඉතින් අපි මේ විදිහට බිස්කට් එකින් එක අරගෙන ක්‍රීම් ටික වෙන් කරගමු. එහෙම වෙන් කරගන්නේ අපිට අයිසින් එක වෙනම හදාගන්න ලේසි වෙන හින්දා ඒ අයිසින් එකත් අපි හදාගන්නේ මේ ක්‍රීම් වලින්ම. ඔන්න අපි චොක්ලට් බිස්කට් වල ක්‍රීම් ටිකයි බිස්කට් ටිකයි වෙන් කරගෙන ඉවරයි. මේ විදිහට තමයි වෙන් කරගන්න ඕනේ. මම මෙතන හදන්න යන්නේ ලේයර්ස් චොක්ලට් බිස්කට් පුඩින් එකක්. එතකොට මම මේක තව ගොඩක් රස වෙන්න ඕන හින්දා මම අයිසින් වර්ග දෙකක් පාවිච්චි කරනවා. ඉතින් මම මේ චොක්ලට් බිස්කට් වල තියෙන ක්‍රීම් පාවිච්චි කරලා චොක්ලට් අයිසින් එකක් හදා ගන්නවා. ඒක තමයි මේ මුලින්ම හදන්නේ. ඒ චොක්ලට් අයිසින් ටිකට බටර් චුට්ටක් දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒකට අපි කෝපි එකක් හදාගෙන ඒ කෝපි එකෙන් චුට්ටක් දාලා හොඳට තික් වෙනකන් කලවම් කරගන්න ඕනේ. ඒක මේ විදිහට හොඳට කලවම් වුණාට පස්සේ අපි ඒක පැත්තකින් තියලා අපි අනිත් බටර් අයිසින් එක හදාගමු. බටර් අයිසින් එක හදාගන්න අපි මුලින්ම පොඩි භාජනයක් අරගෙන අපිට අවශ්‍ය පරිදි සීනි බටරුයි දාගෙන හොඳට ඒක සීනි ටික දිය වෙනකම් බීට් කරගන්න ඕනේ. අපිට මේක බීටරයකින් උනත් කරන්න පුළුවන්, නැත්නම් ගෑරප්පුවකින් නැත්නම් හැන්දකින් උනත් ඕනම විදිහකට හොඳට බීට් කරගන්න. හොඳට මේ පදමට එනකම් බීට් කරගන්න. දැන් අපි පුඩින් එක හදාගන්නයි යන්නේ. මෙතෙන්දි විශේෂයෙන් කියන්න ඕනේ මම හදාගන්නේ ලේයර්ස් පුඩින් එකක්. එතකොට මම මේකට පාවිච්චි කරනවා අයිසින් වර්ග දෙකක්, චොක්ලට් අයිසින් සහ බටර් අයිසින්. එතකොට ඔයාලගේ රුචිකත්වය අනුව ඔයාලට අයිසින් වැඩි හෝ අඩු කරගන්න පුළුවන්. තව දෙයක් කියන්න ඕනේ මම මෙතෙන්දි ගත්ත කිසිම බඩුවක ප්‍රමාණයක් සඳහන් කරලා නෑ මම. ඉතින් මට වමනා ප්‍රමාණය ඔයාලට වමනා නොවෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලට කැමති විදිහට ඔයාලට අවශ්‍ය පරිදි බඩු ප්‍රමාණය අරගෙන ඔයාලට හදාගන්න පුළුවන්. මම රෙසිපිය විතරයි මෙතන දාලා තියෙන්නේ. ඉතින් අපි මුලින්ම චොක්ලට් බිස්කට් කෝපි එකේ පොඟවල අරගෙන ඒකෙන් ලේයර් එකක් දාගන්න ඕනේ. චොක්ලට් බිස්කට් මේ විදිහට හිස්තැන්න වෙන්න කඩලා දාගන්න ඕනේ. ඊට පස්සේ මම මුලින්ම දාගන්නවා ඊට උඩින් බටර් අයිසින් ටිකක්. ඒක දාලා හොඳට මම ඒක ගාගෙන අයිත් බිස්කට් දානවා. ඒ බිස්කට් ලේයර් එකෙන් පස්සේ ඊට පස්සේ මම දාගන්නේ චොක්ලට් අයිසින් එකෙන් ලේයර් එකක්. ඒක හොඳට කලවම් කරලා දාලා ඒක හොඳට ගාගන්න. ඊට පස්සේ ආයෙ බිස්කට් ලේයර් එකක්. ඒ විදිහට ඔයාලට කැමති විදිහට ලේයර්ස් උඩට දාගන්න. ඉතින් අන්තිමට දාන බිස්කට් ලේයර් එකට මට වෙනසක් කරන්න ඕනේ කියලා හිතුණා. ඉතින් ඒ නිසා මම ඒකට හවායින් කුකීස් බිස්කට් ටිකක් අරගෙන පොඩි කෑලි වලට කඩලා ඒකත් කෝපි එකේ පොඟවලා තියාගත්තා. ඊට පස්සේ අන්තිම අයිසින් ටිකක් දැම්මා.
ඊට පස්සේ මේක ලස්සන කරගන්න ඕන නිසා මම ගත්තා කුඩු කරගත්ත හවායින් කුකීස් බිස්කට් ටිකකුයි චූටියට හීනියට කපාගත්ත චොක්ලට් ටිකකුයි. දැන් මම මේ මුලින්ම බිස්කට් කුඩු ටික පුඩින් එක උඩින් දාගන්නවා. ඊට පස්සේ මම අර චූටියට කපාගත්ත චොක්ලට් ටිකත් උඩින් දාගන්නවා. දැන් අපි පුඩින් එක හදාගෙන ඉවරයි. මේක අපි ෆ්‍රිජ් එකේ පහළ කොටසේ පැය 4-5ක් තියලා සෙට් වුණාට පස්සේ අපි බලමු කොහොමද අපේ පුඩින් එක කියලා. ඉතින් මේ තියෙන්නේ අපි ෆ්‍රිජ් එකේ තියලා අරගත්ත සෙට් වෙච්ච අපේ පුඩින් එක. අපි බලමු මේක අපේ පොඩ්ඩිට දීලා ඒක කොච්චර රසයිද කියලා. හොඳට සෙට් වෙලා තියෙනවා ලස්සනට. ඉතින් රසයිද? රසයි. ඉතින් මෙහෙම තමයි අපි කිරි පාවිච්චි නොකර ලේයර්ස් පුඩින් එකක් කෝපි වලින් හදාගන්නේ. ඒක ලස්සනට තියනවා ලේයර්ස් විදිහට. ඉතින් ඔයාලත් හදලා බලලා කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න.